ඔන්න ඔයාට මොකක් හරි දෙයකට හිත ගියා. නැත්නම් මට මේ වෙලේ අර්ජන්ට් මොකක් හරි මේ ඇඳුමක් නැත්නම් අද ඩිනර් එක ගන්න, අද ලන්ච් එක ගන්න, නැත්නම් කාට හරි ගිෆ්ට් එකක් ගන්න, නැත්නම් මේ බඩුව මට අද අර්ජන්ට්. ඒ වුණාට මට මේක ගන්න පේමන්ට් එක කරගන්න විදිහක් නැහැ. මේ මං ගාව මෙච්චරයි තියෙන්නේ මේක ගන්න තව මට මාස ගණන් එකතු කරගන්න වෙනවා. මෙහෙම නැත්නම් ඔයාට හිත ගියපු දේ පොඩි ගාණක් ගෙවලා ගන්න. මෙන්න මේ වගේ ක්‍රමයක් තමයි අපි අද කතා කරනවා. අනාථ වෙන්නේ නැතුව ඔයාට ක්ෂණික ඉන්ස්ටන්ට් නිකන් QR එකක් විතරක් ස්කෑන් කරලා ඔයාට කොහොමද ඕනෙම බඩුවක් ගන්න. එක බඩුවක් නෙවෙයි බඩු ඕන තරම් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි. බඩු විතර නෙවෙයි කෑම නැත්නම් ඔන්ලයින් shopping නැත්නම් ඔයා shop එකකට visit කරලා මේ ඕන ක්‍රමයකින් ගන්න පුළුවන් ක්‍රමයක් තමයි කොකෝ app එක කියන්නේ. මේක app එක ඇවිල්ලා දැන් ගොඩ කාලයක් ඔයාට මේකේ 0 පොලි අනුපාතයක්. ඒ කියන්නේ කිසිම අපෙන් පොලියක් අය කරන්නේ නැතුව ඔයාට මේක හරහා ඔයාට භාණ්ඩ මිලදී ගන්න භාණ්ඩ ඇඳුම් නැත්නම් මොන හරි ඔයාට දෙන ඕනම දෙයක් පුළුවන්. මේකට වෙන්න ඕනේ අවශ්‍යතාවය එකක්. ඔයා කොකෝ app එක හදලා කොකෝ app එකේ රෙජිස්ටර් වෙන්න ඕනේ. ඒක අපි කියලා දෙන්නම් කොහොමද මේක වැඩේ වෙන්නේ කියලා ඉස්සරහට. ඊළඟට කරන්න ඕනේ ඔයා ගන්න කඩේ කොකෝ payments තියෙන්න ඕනේ. දැන් කොකෝ payments කියන්නේ සාමාන්‍යයෙන් දැන් ඕනම සාමාන්‍ය shop එක ඒ කියන්නේ නිකන් පෙට්ටි කඩේක ඒ වගේ එක කොකෝ payments නෑ. කොහමද ගමේ එහෙම කඩවල card payments වල නෑ. දැන් සාමාන්‍ය cards payments තියෙන ගොඩක් shop වල කොකෝ payments උත් accept කරනවා guys. එතකොට ඔයාට ඒ හරහා ඕනම එකක්. ඒ කියන්නේ දැන් කෑම shop නැත්නම් ඒ කියන්නේ ලන්ච් එකක් යන දින එකක් මේ ඕනම එකට ඒ වගේම shopping ගිහින් ඇඳුම් නැත්නම් මොකක් හරි වගේ ඉලෙක්ට්‍රොනික ගැජට් නැත්නම් ඔයාට ෆෝන් එකක් වුණත් මේක හරහා ලැප්ටොප් ඕනම එකක් PC එකක් මොකක් හරි ඕනම දෙයක් මේ හරහා ගන්න ඔයාට අවස්ථාව තියෙනවා පොඩි ගන්න. මෙතන යන වැඩේ ගැන කතා කරලා අපි ස්ක්‍රීන් එකට ගිහින් බලමු කොහොමද මේක අපි එලිජිබල් කරගෙන මේ වැඩේ කරන්න කියලා. ඉස්සරම මේකේ වැඩේ ගැන කිව්වොත් එimhe දැන් ඔයා ඉස්සරම කොකෝ app එක හදලා කොකෝ app එකේ රෙජිස්ටර් වෙලා පොඩි ටැක්ස් පොඩි ටිකක් තියෙන කම්ප්ලීට් කරලා ඊට පස්සේ ඔයාගේ account එක ඕකේ. ඊට පස්සේ ඔයාට අදින් නම් ඔයාට මේ හරහා භාණ්ඩ මිලදී ගන්න පුළුවන්. එතකොට guys මෙතන මෙහෙමයි වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් බඩුවගේ ගාන රුපියල් 10000 කියමු නැත්නම් රුපියල් මම එක්සැම්පල් එකක් විදිහට රුපියල් 3000 කියමු. ඕන් $10 බඩුව. හරිද? ඕන් රුපියල් 3000 බඩුවක් තියෙනවා. ඒ වුණාට ඔයාගේ අතේ දැන් එච්චර සල්ලි යන්නේ. ඒතකොට කොකෝ එකෙන් වෙන්නේ ඔයා මේ බඩුව පේ වෙද්දි කොකෝ app එකෙන් ඔයාට points වගේක් හම්බෙලා තියෙනවා. මේ points ගානෙන් කොකෝ එකේ තියෙන සල්ලි වලින් මේ බඩුවේ ගාන ගෙවිලා ඉවර වෙනවා. ඊට පස්සේ ඔයාට ඒ ගාන කිසිම පොලියක් නැතුව ඒ ගත්ත ගානම වාරික 3කින් ඔයාට කොකෝ එකට පේමන්ට් එක තමයි කරන්න තියෙන්නේ guys. ඒ කියන්නේ දැන් රුපියල් 1000 ගානේ. ඕන් අද මම බඩුව මිලදී ගන්නවා. ඕන් අද 1000යි. ඊට පස්සේ ඊළඟ මාසේ අද පළවෙනිදා කියමු. අද මම පළවෙනිදා මිලදී ගන්නවා. අද 1000යි. ඉතින් ඊළඟ මාසේ පළවෙනිදාට ඉතුරු 1000 ගෙවනවා. ඊට පස්සේ ඊළඟ මාසේ පළවෙනිදාට ඉතුරු 1000. මාස 3ක් යනකම් කොකෝ එකේ ඔයාට ගෙවන්න අවස්ථාව දෙනවා. එතකොට ඔයාට රුපියල් ලක්ෂයක බඩුවක් ගත්තත් මේ විදිහට ඒක තුනෙන් බෙදලා ඒ වගේ කොටස් තුනකට බෙදලා තමයි ඔයාට පේමන්ට් එක කරන්න ඕනේ. හැබැයි ඔය කඩේට නෙමෙයි ගාන ආයෙ වෙන්නේ. නැත්නම් කඩේට නෑ වෙන්නේ. එහෙම එකක් නෑ. මේ app එකෙන් ඔයාගේ මුදලේ සම්පූර්ණ ගාම ගෙවලා ඉවර කරනවා. ඒතර කඩේත් නැත්නම් shop එක නැත්නම් online store එකත් එක්ක ඔයාට කිසිම සම්බන්ධයක් නෑ. ඒකෙන් මේ payment එක ගෙවලා ඉවර කරනවා guys. ඊට පස්සේ ඉතුරු amount එක මේක app එකේ තියෙන cash වලින් තමයි ගෙවලා ඉවර කරන්නේ. ඊට පස්සේ app එකත් එක්ක තමයි ඔයාට ඊට පස්සේ ගණන් දුන්නේ තියෙන්නේ. ඒතකොට app එකට සල්ලි දාලා top up කරගෙන ඔයාට eligible එක වැඩි කරගන්න පුළුවන්. මේ වගේ features තියෙනවා. අපි එහෙනම් guys screen එකට ගිහින් බලමු මේකේ මොකද වෙන්නේ කියලා. ගයිස් මම ඉන්නේ මේ කොකෝ කියන app එක තමයි මේක. ඊට පස්සේ වයිස් රෝම් කරන්න ඕනේ. Play Store එකට නැත්නම් App Store එකට යන්න. ඊට පස්සේ වා හිතන්න එපා මේක මෙහෙමයි අපිට හම්බෙන්නේ නැහැ. මෙහෙමයි එහෙම එලිජිබල් එකක් නැහැ. මේක ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක්. එහෙනම් වත් try කරලා බලන්න. මෙතන කොකෝ app එක download කරගත්තා. මෙන්න මෙතනින් open කියන එක ඔබන්. ඔයා මේක App Store එකේ හරි මොකද මේ තියෙන කොකෝ app එක බලාගන්න මේක. open කියන එක බුවා. ඊට පස්සේ guys මේක open කරපු ගමන් මම මේ වගේ interface එක තමයි මට බලා ගන්න පුළුවන්. මෙතන guys ඔයාගේ මම මේ interface එකේ එක step එකක් ඉස්සරහට අවිල්ලා තියෙනවා ඔයාලට වැඩිය. මේ accounts එක මගේ original account එක නෙමෙයි ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා දැන් හදපු account එක. හින්දා බය වෙන්න එපා. මෙතන step by step එකක්. එතකොට guys මෙතන ඔයාලට හදපු ගමන් register කියලා තියෙනවා. එතන ඔයා ඉස්සරහම ඔයාගේ නමයි ඊට පස්සේ ඔයාගේ phone number එකයි ඊට පස්සේ ඔයාලට password එකක් දාන්න ඕනේ. password එකයි email එකකුයි ඔයාගේ ID card එකේ number එකයි ගහලා register කියන එක ඔබන්න guys. එච්චරයි කරන්න තියෙන්නේ. නමයි phone number එකයි ඒ ටික දැම්මම ඔයාලට තේරෙනවා register කියන එක ඔබන්න එච්චරමයි තියෙන්නේ. හරිද? එච්චරමයි තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙහෙමයි fresh විදිහට තියෙනවා. මෙතන වැදලා තියෙනවා you can spend up to. හරිද? මෙතන මට තියෙනවා මට eligible වෙලා තියෙන ගාන. මේ account එක හදපු ගමන්ම මට 5250ක බඩු මිලදී ගන්න අවස්ථාව දීලා තියෙනවා මේකෙන්. හරිද? ඒ කියන්නේ දැන් මට රුපියල් 5000ක බඩු මේ ෂණික ගන්න පුළුවන් account එක හදාවුවා විතරයි guys. හරිද? මේ වගේ එකක් තමයි. ඊට පස්සේ මම මේක interface එක ගැන කියන්න. මෙතන තියෙනවා මේ දවස්වල යන offers මේ cool planet 70ක් දක්වා මේකෙන් offers කරනවා. එක එක ads තියෙනවා. එක එක offers. හරිද? ඊට මෙතනින් ගියාම එක එක මේ වගේ stores ගැන දාලා තියෙනවා guys. ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් guys. හරිද? එතකොට ඒක සරලම දේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ මෙතන මයි කොකෝ කියන එක දැන් මෙතන ඔයා කරන්න ඕනේ මෙතන මගේ වැටිලා තියෙන්නේ මේ මට ස්පෙන්ඩ් අප් ටු උපරිම 5250යි මේක මට මේවා කරන්න පුළුවන් කියලා තියෙනවා. හැබැයි මේක ඔයාට විනාඩි දෙකෙන් මේක ඔයාට රුපියල් ලක්ෂයක් විතර දක්වා කරගන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කියලා බලන්න. මෙතන ඔයා කරන්න ඕනේ ඔයාගේ ඉස්සරම අප්ලෝඩ් මේ ඔයාගේ national ID card එකේ front පැත්ත අප්ලෝඩ් කරන්න. මෙතනින් ඔයා back පැත්ත අප්ලෝඩ් කරන්න. ඊට පස්සේ ඔයාට මේ එකක් අප්ලෝඩ් කරපු ගමන් මේක ගාන වැඩි වෙනවා. ඊට පස්සේ ඔයාට ගෙදර වතුර බිලක් හරි මොකක් හරි එකක් වගේ ඒ කියන්නේ මේක ඔයාගේ verification එකයි. ඊට පස්සේ address verify කරගන්න තමයි මේක ගන්න. ඊට පස්සේ මේ දෙක අප්ලෝඩ් කරා. ඔයාට කැමති නම් අනිවාර්ය නෑ. ඊට පස්සේ salary එකකුත් අප්ලෝඩ් කරගන්න. දැන් මේ සාමාන්‍යයෙන් averagely මේ දෙක තුන අප්ලෝඩ් කරාම සාමාන්‍යයෙන් 50000ක් විතර වෙනවා. salary එකත් අප්ලෝඩ් කරාම ඊට වැඩි ගාණක් ඔයා eligible වෙනවා. ඒ කියන්නේ රුපියල් 50000ක් විතර බඩු ගන්න ඔයා eligible වෙනවා. එක බඩුවක් නෙමෙයි බඩු ගොඩාක් ගන්න ඔයාට අවස්ථාව බලා ගන්න පුළුවන් guys. ඊට පස්සේ ඔයා මේ දැනට යන්නේවා තමයි මේ unpaid නැත්තම් මේ paid කරන්න මෙතන ඔයාලට බලා ගන්න අවස්ථාව තියෙනවා guys. දැන් මේ account එක මම දැන්න කරේ. ඉතින් මම දැන් කඩේකට ගිහින් payment එක කරන්නේ කොහොමද කියලා බලන්න. ඉතින් කඩේකට ගියාට පස්සේ කඩේ කොකෝ payment කියලා ගහලා තියෙනවා. දැන් ඕනම shop එකේ කොකෝ payments accept කරනවා. ඊට පස්සේ කඩේ ගාව QR එකක් තියෙනවා. ඔයා කරන්න ඕනේ මෙන්න මෙතනට ගිහින්
මෙන්න මේ විදිහට මේ QR කියන එක ස්කෑන් කරලා මේ QR එක අල්ලන්න විතරයි තියෙන්නේ. මේ QR එක අල්ලපු ගමන් ඔයාට ඒකේ වැටෙනවා කොච්චරක් පේ කරන්න ඕනද කියලා. ඒතකොට දැන් සාමාන්‍ය මේක payments 3කට යන අන්න ඔය විදිහට තමයි guys මේකේ වැඩේ වෙන්නේ. ඊට පස්සේ අපි මේක online මේ කියන්නේ shop එකට visit කරා. ඔයාලට පුළුවන් මෙන්න මේ නැත්තම් ඔයාලට පුළුවන් මේ එක එක මෙයාලගේ website දීලා තියෙනවා. මේ Cool Planet එකේ website එක. ඒ වගේ එයාලගේ එක එක website වල මේ එක්ක ඔයාලා shop එකට visit කරන්න පුළුවන්. නැත්තම් මේ ඔයාලට පුළුවන් එයාලගේ online store එකට ගිහින් ඔයාලට ඒක මේවා කරගන්න. ඊට පස්සේ මේක එක brands තියෙනවා. මම ඔයාලට example එකක් පෙන්නන්නම්. මේ විදිහට එකක් තෝරලා ඔයාලට පුළුවන් කාට් එකට හරි දාලා ඉතින් ඔයාලට මේක මේ විදිහට ඔයාලට check out කරගන්න පුළුවන් guys. හරිද? මෙතන Coco payment කියන එක හරහා. ඊට පස්සේ guys ඔයාලට මේ මෙතන purchase කියන එකට ගියාට පස්සේ මෙතන වැටෙනවා paid කියන වා ගත්තේ ඒවා. ඊට පස්සේ ඔයාලට unpaid නම් මෙතන වැටෙනවා. ඊට පස්සේ ඔයාගේ මේ ගත්තේ ඒවා ටික මෙතන guys වැටිලා තියෙනවා. ඊට පස්සේ කරගන්න තියෙනවා ඔයාලට ඔයාගේ card එකක් link කරලා හරි ඔයාගේ bank account එකක් හරි link කරලා හරි මේකට ඔයාලා top up කරගෙන මේ ඔයාලට තියෙන නිකන් ඔයා ණයක් ගන්නවා වගේ එකක් තමයි වෙන්නේ. ණයකුන් නෙමෙයි. ඔයාලට දැන් අද 1000යි නා ඉතුරු 1000යි 1000 එහෙම ඔයා මේ ගන්න එක ගෙවාගෙන යන්න තියෙන්නේ. ගෙවාගෙන කියන මාස 3ක් දක්වා ගෙවන්න. ඒ කියන්නේ ඔයාලට රුපියල් 3000 එකක් ගත්තා නම් 1000 ඊළඟ මාසේ අද ගත්ත දිනේ ඉතුරු 1000 pay කරන්න පුළුවන්. ඊට පස්සේ දවසට ඉතුරු 10. ඒ app එකත් එක්ක තමයි අපිට ගනුදෙනුව තියෙන්නේ guys. හරිද? ඊට පස්සේ guys අපිට පුළුවන් ඔයාලට guys දරස් වගේ එකත් Coco හරහා ගෙවන්න ඕන. අපි බලමු මේක ගාන 2750යි. දැන් මගේ අතේ 2750 නැහැ. කොහොමද අපි Coco හරහා මේක ගන්න කියලා. buy now ගියා. ඊට පස්සේ මෙන්න මේ ටික fill කරා. ඊට පස්සේ proceed to pay කියන එක ගියා. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන්. Coco කියලා එකක් තියෙනවා. මේක ඔයා Coco එක මේකට add කරගන්න ඕන. මම මේ දැන් account එක හදපු විදිය ගමම්මනේ. Coco එක මේක link කරපු ගමන් මේ 0 interest pay in 3 installment අද ගෙවන්න ඕනේ 1019 ගානේවත් උනා. ඒතකොට බලන්න මේ ගානමයි වැටෙන්නේ. ඔයාලට කිසිම එක්ස්ට්‍රා ෆී එකක් අය වෙන්නේ නැහැ දරාසින්. ඔයාලට මම තව එක්සැම්පල් එකක් පෙන්නන්න. ඒ ලොකු ගාන ගන්න අපි නිකන් බලමු පොඩි ගානක එකක් අරගෙන සාමාන්‍යයෙන් ඔයාලට පෙන්නන්න ඕනේ හින්දා මේ 190 එක නිකන් දාලා බලමු අපි. ඒ කීයක් වැටේද කියලා කොකෝලේ. ඒ ඩිලිවරි ෆී එකත් එක 400 ගානක්. අය මේ රුපියල් 400 500 එකක් අපිට ඕන 100 ගාන හරි වුණත් ගෙවන්න පුළුවන්. මේ වගේම ඔයාලට ලොකු ගානක් දක්වා ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒ නිසා ඔයා දැන් එකක් ගෙවලා තව වැඩි වෙනවා guys. ඒ කියන්නේ එක දෙයක් ගෙවලා ඉවර කරාට පස්සේ ඔයාගේ එලිජිබල් එක තව වැඩි වෙනවා. කොට guys දැන් ඔයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අරගෙන ඒක ඔයා payment මෙතනින් තමයි purchase කියන එකෙන් තමයි මෙතන ඔයාට ගෙවන්නේ. ඒවා ඔක්කොම කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ my Coco කියන එකට ගිහිල්ලා මෙතන settings එකෙන් ඔයාගේ bank details ඒවා ඔක්කොම add කරගෙන ඔයාට කරගන්න ලේසි. ගෙවන්නේ ෂණික මේ QR එක ඔබලා. ඊට පස්සේ මෙන්න මෙතන guys මොකක් හරි එකකින් ඔයා මේ කරාට පස්සේ ඔයාගේ මේ eligible කියන එක වැඩි වෙනවා. මෙතන ඔයා වැඩි මේක upload කරලා වැඩි කරගන්න පුළුවන්. ඊට අමතරව මේවා කරා. මෙතන මේ add new payment method කියන එකට ගිහින් ඔයාගේ bank එකක් හරි ඔයාගේ card එකක් හරි add කරගන්න පුළුවන් මේකට guys. අන්න ඕක තමයි සරලවම Coco එකේ සිද්ධිය. එහෙනම් guys subscribe කරලා set වෙන්න ඔයාගේ දැන් ගාතේ කීයක් තිබ්බත් ඔයාලට හොඳම shop එකකට ගිහින් උනත් ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මෙතන මේ නිකන් ඇඳුම් මේවා විතරක් නෙමෙයි මෙතන ඔයා ඔන්න shop එකේ නම ගහලා බලන්න. නැත්නම් මෙතන නැති දෙයක් නැහැ. මේ electric item ද නැත්නම් fashion ද නැත්නම් food ද ඕනම එකක් තියෙනවා guys මෙතන. එහෙනම් subscribe කරලා set වෙන්න අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.